ඉන්නේ කැලයක් ඇතුලේ. මොකද මේ මාව කොළඹින් ස්ටේප්ලයි පොලිසියයි ඇවිල්ලා වට කරා. ඊට පස්සේ මම පොත්තලමට පැනගත්තා. පොත්තලමෙන් කොහොම හරි මම පොත්තලම ස්ටේප් එකයි පොලිසියයි ඒකාවත් වෙලා මගේ ෆොටෝ ප්‍රින්ට් කරලා බස් වලට බෙදලා තියෙනවා මම බරපතල අපරාධකාරයෙක් කියලා. ඊට පස්සේ කොහොම හරි ඒක චෙක් වුණා. අන්තිමට කොහොම හරි කල්පිටිය පාලමේ කල්පිටිය තියෙන පාලම වල එතෙන්ට කොහොම හරි මාව වට කරන්න try කරා. මිනිස්සු හිටපු ඉන්න මේගොල්ලෝ අතහැරියා. ඊට පස්සේ කොහොම හරි මාව ටවුන් එකේ ඉඳන් මේ වට කරගෙන එළිපිට මේගොල්ලෝ හොරෙන් තමයි මාව මේව කරන්න හදන්නේ. මොකද මේ පාස්කු බෑගේ සම්බන්ධ ඔක්කොම විස්තර ටික තියෙන හින්දා මම දැන් අවුරුදු 2017 ඉඳන්ම මරන් වෙනවා පාස්කු බෑගේ විස්තර ටික දීපු දවස් ඉඳන්. දැන් මේ ඉන්නේ මන්නාරම්පාරේ ගමකින් සම්මන්දලුව ඒ වගේ ගමකින් කොහොම හරි මේක සම්පූර්ණයෙන්ම දැන් සම්පූර්ණයෙන්ම වට කරලා තියෙන ස්ටේප් එක. කියලා ගමට ගිහලා තියෙන මම බරපතල දරුණු ගණයේ අපරාධකාරයෙක් ඉන්නවා. එයාව ගන්න ආවේ එහෙමයි කියලා. ඉතින් මේ එළි වෙනකම් මෙහෙට දුවනවා. දැන් දවස් 4ක් වෙනවා. තාම මට කන්නවත් විදියක් නැහැ. එක වෙලක් කොහොම හරි කාගත්තා. මම කොහොමද try කරන්නේ මාව අරගෙන මරන්න. මොකද හේතුව පාස්කු පෙරහැර මාලාවෙන් විස්තර ටික මුන්ට 2017 දුන්නට පස්සේ මාව ජනාධිපතින් නිලමේසේදී හිර කරා. එදා ඉඳන්ම මරන්න දෙනවා. දෙපාරක් වෙඩි තිබ්බ. දැන් මේ වෙනකොට සෑහෙන ගොඩාක් ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. කොහොම හරි මම මෙතන බේරෙන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. මම මේ වීඩියෝ එක කොහොම හරි අප්ලෝඩ් කරනවා. මම කොහොම හරි බලන්න මාව මරලම දාන්න. මම අපරාධකාරයෙක් කියලා වරන්තු තියෙනවා කියලා බොරුවට මේවා කරලා තියෙනවා. ඊට අමතරව ඒ වගේ සෑහෙන දේවල් කරා. අර ගල් කිසි වයසියත් ඒ වගේ සක්කිලි වැඩ කරා. මම දන්නේ මම කොහොම හරි try කරනවා ජීවිතේ බේරගන්න. මොකද හේතුව මට දැන් මේ වෙනකොට මාගේ නැති කරන් දැන්නේ හැම කෙනාම විනාශ කරලා ඉවරයි. මට ඕනේ කොහොම හරි මේ පාස්කු පෙරහැර මාලාවම එළියට දාන්න. මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද අනිත් එක මට විශ්වාසයක් තියෙනවා මගේ ජීවිතේට මොකක් හරි හානියක් වුණොත් ඊට පස්සේ රටේ මිනිස්සුන්ට මුන් අනිවාර්යෙන් ගහනවා. මොකද මේ ත්‍රස්තවාදී කියන්නේ. මොකද හේතුව ත්‍රස්ත විමර්ශනාංශයත් සෑහෙන දේවල් කරා. මට මාව අත්අඩංගුවට ගන්න එක දේවල් කර ඒත් බැරි වුණා. තාම දෙයියන්ගේ පිටින් බලමු මොකද වෙන්නේ කියලා.